ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ වලව්ව කියන ගේම් එක ප්ලේ කරන විදිය තමයි. ඉතින් අපි ඉස්සෙල්ලාම මේ විදියට Play Store එකට ගිහිල්ලා අපි සර්ච් කරගන්න ඕනි ඉංග්‍රීසි අකුරෙන් වලව්ව කියලා. එතකොට ඔයාලට පෙන්වන්න ඇති මෙන්න මේක මම නම් මේක ඉන්ස්ටෝල් කරලා තියෙන. ඉතින් මට අප්ඩේට් කියලා එකක් එන්නේ. මම දැන්ම අප්ඩේට් කරන්න යන්නේ. ඉතින් ඔයාලට මෙතන ඉන්ස්ටෝල් කියන එක ආවම ඔයාලා ඒක ඉන්ස්ටෝල් කරගන්න. දැන් අපි බලමු මේ ගේම් එක කොහොමද ප්ලේ කරන්න කියලා. මෙන්න මේ විදිහට ගේම් එකට අපිට එන්ටර් වෙන්න පුළුවන්. ගමේ මිනිස්සු කියන විදිහට මේ වලව්ව අද්භූත සිදුවීම් වලින් පිරිච්ච කරගන්න. මම මේ කොහෙද ඉන්නේ? හරිම පාළු තැනක්. පුළුවන් තරම් ඉක්මනට මෙතනින් පැන ගන්න ඕනේ. මේ මොකද මේ? පේන විදිහට පරණ ඩයරියක් වගේ. බලමු. ඩයරි එක අපිට මේ පෙන්වනවා. ඊතලෙන් අපි ඒක යවන්න ඕනේ. ඉතින් මෙන්න මේ කබඩ් එක අපි අරගන්න ඕනේ. මේ අතුරත් ගන්න ඕනේ. ඊට පස්සේ මේ අතුර අපිට උදව් වෙනවා මෙන්න මේ දොර අරගන්න. අපි මේ දොර මෙන්න විදිහට අරගන්න ඕනේ. දැන් අපි යමු. මේකේ කාසිය වන්න තියෙන්නේ. ඉතින් මේ කාසිය වල එක ලාංඡනයකුත් තියෙනවා. හැම කාසියක්ම අපිට ගන්න බෑ. මේ තියෙන අර කිව්ව නිදන් වතුර වෙන්න ඕනේ. මෙන්න මේ ක්‍රෝබා එක අපිට වටිනවා ඉස්සරහට යද්දි එන ගලවන්නේ. මේ දොර ඇරලා ගිහින් බලමු පොඩ්ඩක්. මේක අපි ඇරලා බලුවා. මේ තියෙන මිටි එක අපිට වුණා කරන කැල්ලක් කොටසක්. මෙන් තව කාසිය මම ගන්නවා. අපි දැන් මේ පළවෙනි තට්ටුවේ දාමු ඉන්නේ. අපි මේ කබඩ් එක අරලා බලමු පොඩ්ඩක්. මෙන් තව කාසියක් මම ගත්තා. මට මේ එකකින් ගලවන්න කම්මැලි ඉන්න මම තියෙන මිටි මිට අපි ඒක ගන්න. විරාජ්වල මොකුත්ම නැහැ. ඉතින් මන්ට මේ වෙලාවේ ක්‍රෝබා එක අයින් කරන්න වෙනවා. ඉතින් මම මිටි හදාගත්තා. දැන් අපි යමු උඩ තට්ටු. ඊට කලින් අපිට පොඩි ලාච්චුවක් තියෙනවා චෙක් කරන්න. අපි ඒකෙත් මොකක් හරි තියෙද කියලා බලමු අපිට. මේකේ මොකුත්ම නැහැ. ඉතින් අපි යමු. ඉතින් මේ දොර කඩන්න තමයි අපි මිටියක් හදාගත්තේ. අපි ඉතින් එකින් එක මේ දොර ගලවමු.
මෙයා මෙතනින් ඉන්නේ එයා ඉන්නේ වටින්. මෙයා මෙතනින් කෙලින් ඉන්නේ එයා වටින් තමයි ඉන්නේ. මට මිනිහෙක්ගේ සුවඳ දැනෙනවා. උඩ ඉන්නවා සීයා. මේ කබඩ ගෙන මුකුත් නෑ. අපි මෙතන ටක් කරලා බැනගමු. අපි මෙන්න මේකට තමයි දාන්න ඕනේ අපි ගෙනපු කාසි ටික. අපි එකින් එක කාසි දාමු. ඉතින් අපි මැනික් කරලා දැනට මෙතනින් තියලා යමු. අපි දැන් තව කාසි ටිකක් හොයන්න යමු. මෙතනින් පයින් එක අපිට ලේසි එක බොරු වලක්. මෙතන කාසියක් තියෙනවා ටිකක් ගමු. අන්නර ආච්චි ඉක්මන් කරලා යමු. තවත් කාසියක් තියෙනවා ටිකක් ගමු. මේ කාසි ටික සේරම පුරවා ගන්න. කාසි 12ක් තියෙනවා. මේ කබඩ පිට අරින්න බෑ. අයියා චිනා දැන් අපි මෙතන බැලුවා. එකපාරක් ගැහුවා. ඉතින් මගේ හෙල්ත් එකෙන් ටිකක් අඩු වුණා. ආයෙත් මේකට අපි කාසි ටික දාමු. දැන් අපි ආයෙත් පාරක් යමු. මේ නෑ කාසි නෑ. ආයෙත් පාරක්. මගේ බේරිලා යන්න හිතුවා මතේ. මගේ බේරිලා යන්න හිතුවා ඒත් තාම බෑ. මේ කාසි අපි ගමු. මට හරිම අමාරුයි. ඉක්මනට බේත් හොයාගන්න ඕනේ. ඔය හිටපිය වන්න එපා. කොහොම හිටපා. අපි අපේ හෙල්ත් එක වැඩි කරගමු. ඔය හිටපිය හොරා මං කිව්වම කරනවා. මෙන්න මෙතන තවත් කාසියක් තියෙනවා අපි ඒක ගමු. මෙන්න මේ අච්චින අපි ආපහු යමු මෙතනට. මෙතන කාසියක් තියෙනවා අපි ඒකත් අරන් යමු. අපෝ මෙයා ඉන්නේ නෑ වගේ අපි මෙයාව ගෙන්න ගන්න වෙනවා. දැන් අපේ වැඩේට දෙකක් උඩ. අපි යන්න පැත්තට.
කාසි ටිකක් දාලා මට තව කාසි 3යි මදි වෙලා තියෙන්නේ. ඉතින් අපි ඒ කාසි 3ත් හොයාගෙන ඉමු. එතනින් පයින් එක ලේසි. ඒත් ඒක ලක් විදිහට තමයි හදලා තියෙන්නේ. තව කාසි 3ක් කොහේ හරි තියෙන්න ඕනේ. අපි කාසි 3 කොහොමද හොයාගන්නේ? ඉතින් අනතන කාසියක් තියෙනවා. අපි ඒ කාසිය ගමු. කාසි තියෙන ඉඩ තියෙනවා. අඩෝ මෙන්න මේ ආච්චි ඇවිල්ලා. මම මෙතන පැනගමු. යාච්චි මෙතනට ආවහන් පස්සේ අපි මෙතනින් හිමින් සැරේ මාරු වෙනවා. යමු අර කාසිය ගන්න. ඉතින්නේ කාසිය. ඔය හිටපිය හොරා. මං බබ ඉවරයක් කරනවා. හෙල්ත් එක වැඩි කරගන්න ඕනේ හින්දා අර දිවිසෙන මලක් වෙනවා. ඔය හිටපිය හොරා. මං බබ ඉවරයක් කරනවා. අනේ එයා යනවා. දැන් අපි අර කාසියත් අරගෙන උඩ තට්ටුවට යමු. මෙන්න ඒ කාසිය නේ. දැන් ඒක ආයෙ වන්න වෙනවා. මෙතන තියෙනවා කාසිය. ඉතින් දැන් මට තියෙන උඩ තට්ටුව. මේ රතු පාට හේ ලකුණින් පෙන්නන්නේ මෙන්න යාච්චිනවා. ඉතින් අපි උඩ තට්ටුවට යමු. අයියෝ අපි ආපහු වැටුණා. අයින පාටක් මේ පොටක් දෙන්න බලන්න. අයින හොඳ ඉන්න ඕනේ. හරි දැන් අපි උඩ ගමු. ඉතින් අපි අපේ කාසි 3 අරගත්තා. ඒ කාසි 3 මේ කෝන් ෂොට් වලට හරියට දාගමු. ඉවර කරගමු. ඩයිමන්ඩ් එකක් ගමු. ඊට පස්සේ ඔය හිටපිය හොරා. මං බබ ඉවරයක් කරනවා. මෙතනින් පැනලා ආයෙ පාරක් උඩට.
එපා. අයියෝ මෙතනටත් ආවනේ. ඔය හිටපිය හොරා මං බද ඉවරයක් කරනවා. ඇඟි මුත්තන් අල්ලන සෙල්ලම් වගේ තමා දැන්. හොල්මනක් එක්ක අල්ලන සෙල්ලම්. හරි ආච්චින ගියා. ඉතින් අපි මෙන්න මේ ලීවර් එක හරියටම අරගෙන එක පහතට කරාම මේ කබඩ් එක මේ පැත්තට එනවා පේනවා. ඊට පස්සේ මෙතනින් අපිට දොරක් පේනවා. මම ජිම් එකත් අරන් තමයි මෙතනට ආවේ. මේ තියෙන්නේ නිදානේ හැම තැනම රත්තරන් මැණික් වලින් පිරීලා. හා මොකද සත්‍යේ? මේ කවුද මේ? අම්මෝගේ. ඉතින් මම හිතන්නේ මෙතනින් මේ ගේම් එක ඉවරයි. ඉතින් ආයෙත් ඊගා වීඩියෝ එකෙන් හම්බෙමු. එතකන් ඔයගලන්ට සුබ දවසක්. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් මම දාන වීඩියෝ ඉක්මනටම බලාගන්න. ඔයා බෙල් අයිකන් එක ඕල් දාගන්න. වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි.